මම මේ වොයිස් කෑල්ල පස්සේ දාන්නේ මේ මට නිකන් හිතුණා මේක වාසේ බලනකොට මේ රෙකෝඩ් කරලා තියෙනකොට ඇත්තටම මේ මෙලෝඩිය තේරෙන්නේ නැහැ මේ කියන්නේ මොකද පෙන්නන්නේ කියලා. මේක මම හැමදාම එහෙම යනකොට ඉස්සර ඉඳලා මේ තියෙන පන්සලක් මේ සිංගප්පූරුවේ මේ චයිනීස් කල්චර් එකේ තියෙන පන්සලක්. මේක ඇවිල්ලා ඔය ග්‍රැනයිට් ගලක් මේක. ඒ තනිකර ඒ ග්‍රැනයිට් ගල වටේට ඔය නිකන් අපේ කළුගල් මේ කැටයන් කොටලා වගේ නිකන් ඔය මකරු සීන් එකේ තියෙන මේ සාමාන්‍ය කල්චර් එකේ කොටසක්. මේක නිකන් හිතන්න පුළුවන් මේක බුදුගේ වගේ බුදු රූප නෙමේ නිකන් ඔය නිකන් රැවුල වවා ගත්තු ඔය සීයලා වගේ පොරවල් සෙට් එකක් ඉන්නවා ඒක තමයි ඒගොල්ලන්ගේ කල්චර් එකේ නිකන් දෙවිවරු වගේ නිකන් අදහන්නේ මේ ආගමේ අගක් මුලක් අතර මම දන්නේ නැහැ කොහොම හරි මේ මිනිස්සුන්ට මල් තියලා වඳිනවා වගේ දේවල් කරනවා ඔය දන ගහලා වඳිනවා එහෙම තියෙනවා මේ මොකක් හරි කල්චරල් දෙයක් ආගමක් මේ ඔව් මේක ඇවිල්ලා නිකන් බුදුගේ වගේ එන ලොකුයි තට්ටු ගානක් කුසයි මේ වීඩියෝ එකේ හරියට තේරෙන්නේ නැහැ මේක ඇවිල්ලා චූටි බලන්න මම zoom කරනවා මෙතනින් මේ zoom කරාන් පස්සේ පේනවා මේ චූටි නිකන් ඔය පප්පලා වගේ ඔය රූප තමයි මේ මුළු වෝල් එකේම තියෙන්නේ මේ නිකන් ලොකු ඩිස්ප්ලේ එකේ තියෙන්නේ බර ගානක් තියෙනවා නම් මේ වීඩියෝ එක නම් කියන්නේ අර 33 කෝටියක් දෙවිවරුන්ගේ වෝල්පේපර් එකක් කියලා මේ ඒක සමහරට ඇහෙන්න ඉඩ තියෙනවා ඒ නිවන් එකයි තියෙන වල්පල්නේ මම කියන්නේ මේ ඉතින් ඔය මේ වගේ නිකන් ලොකු තොරණක් වගේ කැලලක් තියෙනවා මේ උඩ තට්ටු වලටම ඔය වගේ රූප තමයි තියෙන්නේ ඉතින් පිරිසිදුවට තියෙනවා හැබැයි මේ ටික මේකත් ඔය තව ග්‍රැනයිට් කණුවක් මේ මම නිකන් අල්ලලා බැලුවා පස්සේ මේ තනි කළු ගලක් ඒක මේ ග්‍රැනයිට් ගලක් ඒ ග්‍රැනයිට් ගලේ තමයි ඉතින් මේ කැටයන් ටිකක් ඉතින් කපලා තියෙන මේවා නම් ඉතින් නූතන මේ දවසේ කපපුවා ඔය ලංකාවේ තියෙනවා වගේ මේ කියන්නේ පරණ ඒවා නෙමෙයි මේවා නම් මෑත කාලේ ඉන්නව හදපුවා වෙන්න ඕනේ මොකද මේ පන්සලත් නිකන් එහෙම මහා ලොකු ඓතිහාසික පන්සලක් නෙමෙයි මෑත කාලේ ඉන්නව හදපු පන්සලක් වෙන්න ඕනේ තව ඉස්සරහට තියෙනවා මේ මම පෙන්නනවා මේකේ විශේෂම කොටස තමයි අර පරලෝ මේ අයට සල්ලි දෙන සීන් එකක් තියෙනවා. කියන්නේ නිකන් පොඩි gift වගේ අරගෙන අපි පුණ්‍ය මේ මලගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා වගේ මේගොල්ලෝ මලගේ ඥාතීන්ට තෑගි යවන ක්‍රමයක් ගැන මේ මම කියනවා ඇත්තට ඒක මෙහෙ වෙන දෙයක්. මෙහෙ තන නිකන් කුණු පුච්චනවා වගේ මේ තියනවා නිකන් කූඩ ගහලා ඒවට ඇවිල්ලා කට්ටිය ඇවිල්ලා ඔය මම පස්සේ කියන පොළ ජාතිය දානවා. දාන එකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ ඒක පිච්චුණාන් පස්සේ මලගේ ඥාතීන්ට ඒක ලැබෙනවා කියලා මේ තියෙන ඔය තව අර 33 කෝටියන් දෙවිවරුන්ගේ මේ වෝල්පේපර් එකක් වගේ කෑල්ලක්. ඕකේ තව චූටි කොට වගේ තියෙන්නේ අර මේ අර වයසක සීයලා ඉන්නේ. මේ ඒගොල්ලොම්ම තමයි නිකන් කොපි පේස්ට් කරලා වගේ තියෙන්නේ චූටි රූප හරි කියුට් ඉතින්. මේ වගේ මේගොල්ලන්ගේ කල්චර් එක නිකන් ඔය නිකන් එල්ඩර්ස්ලා වගේ නිකන් ගම්බුලා දෑනියෝ වගේ නිකන් අර එහෙම වැඩිහිටියෝ වගේ සීන් එකක් මොකක් හරි කමකට ඔය එක රූපෙට වෙනම කතාවක් ඇති මට හිතන විදිහට මේ මම ඇත්තටම පොඩ්ඩක් වැඩිපුර අහලා බලන්න ඕනේ මේගොල්ලන්ගේ කල්චර් එකේ මොකද්ද මේ කතාව කියලා මේ සීයලා පප්පල සෙට් එකක් එන්නේ ඇයි කියලා ඒක මම සමහරට ඉතින් මට දැනගන්න හම්බුනොත් එහෙම මම ඉතින් බලලා ආයිත් වීඩියෝ එකක් දාන්නම් අර කැටයන් ටයිප් එකේ ඒවා දාලා තියෙනවා ලස්සනයි ඒක. මේ අර දාර ගාන්ටාරයක් තියෙනවා. පොඩි දට්ටුවක් දාමු. වනලා ගහන්න නම් පුළුවන් එන සද්දට දරුම් ගන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක ඉටිපන්දම් පත්තු කරන දැන. අර චර්ච් එකේ තියෙන මේ අඳුන් කූරු ගන්න තැන. ඒ මකර සීන් එක තියෙනවා ඉතින් හැමතැනම.
අනිත් එක ඇල්ල. ඒකෙත් ඉන්න වැඩිහිටියෝ තුන්දෙනෙක් කවුරු හරි. මෙයා නම් නිකන් පොඩි බෝධිසත්ව සේනයක් තියෙනවා මෙයාගේ. බෝඩ් එකක්වත් ගහලා නැහැ ඒක වෙලා තියෙනවා. මේවා මේ ඇවිල්ලා අර මේ මලවුන්ට මේ දෙන්න තියෙන ඒවා. ඒ කියන්නේ මේ සල්ලි කොල තියෙන්නේ මෙතන තියෙන්නේ සල්ලි print කරපුවා වගේ. මේ එක නිකන් ඔය කැවිලි ಜಾති වගේ කියලා හිතන්නකෝ. මේවා අර එතන එහා පැත්තේ බර්න එකක් තියෙනවා. ඒ බර්න එකට මේවා දානවා. ඒකෙන් අදහස් කරන්නේ මේ මෙතනත් මේ තියෙන්නේ මේ බිලියන ගණක සල්ලි බොරු සල්ලි කොල. මේ ඒකෙන් අදහස් කරන්නේ මළගිය ඥාතීන් පරලොවදී ඒගොල්ලන්ට සල්ලි දීලා බඩු ගන්න මෙහෙන් දැන් මැරුණ මිනිස්සුන්ට සල්ලි මෙහෙන් දෙන්න විදියක් නැහැනේ. එතකොට මේවා අර බර්න එකක් තියෙනවා එහා පැත්තේ මම එතනට පෙන්නන්නම් පස්සේ. ඒ බර්න එකට දානවා. බර්න එකට දැම්මන් පස්සේ මේක පිච්චිලා යනවා. ඒකේ අදහස් කරන්නේ අපි මේ ඒ මළගිය ඥාතීන්ට මේ සල්ලි දෙනවා වගේ. එක එක සමහරලා තියෙන බෑග් හෑන්ඩ් බෑග් ටයිප් එකේවත් තියෙනවා. එතකොට ඒවත් අර බර්න එකට දැම්මන් පස්සේ ඒගොල්ලන්ට ඒවා ලැබෙනවා කියලා තමයි ඒකේ අදහස් කරන්නේ. මම ඒක එතනට ගිහින් පෙන්නන්න. මේ තියෙන්නේ මේකෙන් තමයි පරලොවට බඩු භාණ්ඩ ආදිය ටෙලිපෝට් කරන ගේට්වේ එක. මේ බාමයි පස්සේ පෙන්නන මේ දුම් ෆිල්ටර් කරලා තමයි ඇතුළට යවන්නේ. මේ මෙතනින් තමයි මළගිය ඥාතීන්ට සල්ලි යවන්නේ. බැංකුව. මේ අලුවෙවි යන්නේ අර අතන තිබුණ මේ සල්ලි කොළමේදී මේ ඒවෙන් කඩලා ඇතුලේ තියෙන ඒවා ටික මේ දානවා මේ. ඒ සල්ලි වගේ මෙතනට දානවා. එතකොට ඒවා පිච්චිලා යනවා. පිච්චිලා ගියන් පස්සේ මළගිය ඥාතීන්ට ඒව ටික ඒව ලැබෙනවා. සල්ලි ලැබෙනවා. කුරුලියලා තියෙන බෝල් එක. මේකේ තනි කර තියෙන්නේ මේ අර පුච්චලා යවන අලු කන්ඩෙන්ස් කරලා ඒව දුම් කෑලි අයින් කළා පරිසර දූෂණය අවම කරන්න නිකන් ෆිල්ටරයක් වගේ එකක් තමයි මේ ඔක්කොම අය කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් අද කතාව ඔච්චරයි. දවසක ආයෙත් මොකක් හරි මගඩියක් සෙට් වුණොත් එහෙම දාන්න. එහෙනම් අපි ගියා. ඔය දෙන්නේ